More. Oh shit. මං නිසා විකුණන්න දෙයක් අම්මෝ fight down මේ ඒරියාවේ අපේ ක්‍රෑෂ් වෙච්ච ෆ්ලයිට් එකක් තියෙනවා. හරි. අපේ ෆ්ලයිට් එක සිකියුර් කරගන්න මොකද අපේ බ්ලැක් බොක්ස් එක අපිට හම් කරේ නැහැ තාම ක්‍රෑෂ් වෙලා හේතුව මොකක්ද කියන්නේ. හරි. අපේ කාර්යම ආවරණ මොකක්ද රීසන් එක ෆ්ලයිට් එක ක්‍රෑෂ් වෙන්නේ. අපිට කොහොමද තොරතුරු කලින් ලැබිලා තියෙන බුද්ධිස් තොරතුරු මගින් HSM ලගේ heavy activities ගොඩක් මේ ඒරියාවේ සිද්ධ වෙනවා. ඉතින් මේ නිසා මේ ඒරියාවකට fully silent. ඒ කියන්නේ කිසිම ආකාරයකින් සතුරාට අපි ඒ භූමියට පැමිණියා කියලා දැනගන්නේ නැති වෙන විදිහට අපි ඒරියාවකට එන්නවා. පැහැදිලිද? හරි. අපි පයිලට් ලා ඉන්නේ කවුද? අපි මං ඉන්න හවුඩි. හරි හවුඩි අපේ ටීම් එක බ්ලැක් බොක්ස් එකකින් අදාළ ඒරියාවකට අරගෙන යනවා. සාමාන්‍යයෙන් වාට ෆ්ලයි කරන්න පුළුවන් මට උපරිම දෙන්න පුළුවන් ඒරියා එක තමයි 251. පැහැදිලිද? පැහැදිලි. 251 සාමාන්‍ය අපිට වම් පැත්තෙන් කඳුකර මැක්ටේවිස් මට්ටමේ වෙටියක් තියෙන නිසා බොහෝ දුරට ආයෙ බැක් අපේ ඇපල් අපිව එක්ස්පෝස් කරන අවස්ථාව අඩුයි. මේජ අපේ පයිලට් රෝඩ් ඉන්න එයාට මේ හරි ප්‍රශ්න නැහැ. රිපෝට් කරන්න පයිලට් කෙනෙක් මට. මොකද අපිට එයාට chance එකක් දෙන්න බැරුව ගියා. හරි නෑ අපි රෝච් දාගමු. රෝච් දාගෙනවා 251කට හෙලිකොප්ටර්. Officer Baki, thank you so much for like. අපේ ටීම් එක 251 බැහැලා Andra, thank you. Andra Gona, thank you so much for like. All round SL HK 1416 ගන්නවා. පැහැදිලිද? මම ටීම් එකේ ලීඩර් එකවත් කරනවා සාජන් බේකව. හරිද? සාජන් බේක තමයි ටීම් එක බාර ගන්න ඕනේ. 254 271 272 285 ඊට පස්සේ 286 289 292 ටාගට් එක. පැහැදිලිද? අම්මට සිරිය. කිසිම ආකාරයකින් සතුරට ආවයි කියලා දැනගන්න තියන්න බෑ. පැහැදිලිද? yes mate. වාගේ කමාන්ඩ් එක අනුව තමයි ටීම් එක ෆයර් කරන්න ඕනේ. කිසිම හේතුවක් නිසා මම සිරිය න යසයි 251 252 250 yes mate. okay මේජර්. හරි. මුකුත් ප්‍රශ්න තියෙනවද? කණ්ඩ දෙන්නේ කීයටද? හරි. ඊට පස්සේ ඔයාලා එක්ස්ට්‍රැක්ෂන් පොයින්ට් ඒ කියන්නේ පිටවීමේ ස්ථානයේ ඔයාලා පෙන්නේ 290. පැහැදිලිද? 290ට ඔයාලා පාස් ගියා මොහොන ප්ලේ එකකින් මාර්ක් රෝච් ඉන්නවා ඒතක ඔයාලගේ කමාන්ඩ් එක දෙනකන් රෝච් 139 137 113 ඒරියාවකින් ෆ්ලයි කර ඉන්නවා. ඔයාලගේ කමාන්ඩ් එක ඔයාලා පිටත් තියෙන සූදානම් කමාන්ඩ් එක ලැබුණ ගමන් ඔයාලට එක්ස්ට්‍රැක්ෂන් එකට අප්ඩේට් එක තප්පර 10යි. පැහැදිලිද? තප්පර 10කින් ඔයාලා එතනින් පිටත් වෙන්න ඕනේ. මොකද ඔයාලා ඉන්නේ සතුරු භූමියේ. පැහැදිලිද? ඊට රෝච් ඔයාලා 113 116 130 මවුන්ට් එක පැත්තෙන් මේ ওই ස්ථානෙන් පිටත් වෙලා අපේ එනවා උඩ තියෙන අපේ මේන් බේස් එකට පාරවන් බේස් එකට පාර බැක් කරනවා. පැහැදිලිද? මේක අපිලගේ රට අපිලගේ නීතිය අම්මට හැමෙන්න නෑ මේජ මට මේ පැකේජ් එකක් කලෙක්ට් කරගන්න යන තියෙන ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට ගමට කිව්වේ මම ඒක කලෙක්ට් කරගෙන එනවා. හරි ප්‍රශ්න රෝච් දැනුවත් කරලා දිනවා සම්පූර්ණ මිෂන් එක. මොකක්ද මිෂන් එක මේ අපේ ෆ්ලයිට් එකක් මේ හරි සාජන් බේක ඔයා ටීම් එක ෆ්ලයිට් එකක් වැටලා තියෙනවලු ඒ කියපු 251 ඒරියා එක සර්ච් කරන්න දෙන්න මේ පැහැදිලිද? මේ කියන්නේ ඒගොල්ලන්ට හොරෙන් ඔක්කොම අරගන්න කවුද පොල් මුඩක් කොන්නේ මැක්ටවිස් කෝල් ඔෆ් ඩියුටි එකේ කැප්ටන් මැක්ටවිස් තියෙනවා. ඒ වගේම මේ යන ටීම් එකේ අනිත් මනවිස්මෙන්ට් එකත් පැහැදිලිද? yes ඒ වගේම ටාගට් ඒරියාවේ බ්ලැක් බොක්ස් එක අනිවාර්යෙන් ගේන්න ඕනේ. මොකද අපි ඒක විස්තර දැනගන්න මොකක්ද ඇත්තටම ෆ්ලයිට් එක මේක. පැහැදිලිද? yes mate. මොකක්ද ඒක මේ වෝකින් ස්ටයිල් ඩ්‍රීව් අසරය yeah 20 ගෑනියෙක් වගේ ඇවිදින්න ගත්තා නේ එකපාර. යසයි මෙතන යන්නේ. approach මේ ඉස්සරහ සීට් එක මේ රැපල් එකක් දෙන්න බෑ නේද? ඉස්සරහ සීට් එක. බෑනේ බෑ. එහෙම නම් මොකද කරන්නේ? මං මෙයා රැපල් කරා මං එයා පැත්තෙන් ඩවුන් කරා. ඉස්සරහ සීට්
කාටද හෙලිකොප්ටර් වල යන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. වයිදලා ජිමි බේගර් හෙලිකොප්ටර් වල යන්න බැරි ප්‍රශ්නයක් දොර තියෙනවා. වතරේ දොර වේ. දොර කඩාගෙන ගියේ. හරිද? ජිමි බේගර් හෙලිකොප්ටර් වල යන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. හරිද? යව මේ අරගන්නම්. හරිද? ගිහිල්ලා අනිත් කට්ටියට ඩිස්පැච් කරලා Yo boys. Ten 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 ta da da ta da da. Corporate watch. Copy. Rapport down. මේක අපිලගේ රට අපිලගේ නීතිය අම්මට හැමෙන්නේ නැහැ. අම්මට අර පය විස්සුනා පටින්නේ පය විස්සුනා අන්න දැන් දෙක තුනක් ආවා සුහොන්ට මට Rapport down. sorry පවුන්ස් දෙන්නේ විදිය පාර ක්‍රොස් කරන් ඩබල් ටයිම් ක්‍රොස් කරන් ටක් ගාලා I'm covering you. ටක් ගලින් කෙනෙක් කව හරි කව කරන්න එක Northeast. යකෝ මාව පේනවත් දන්නේ මේක නැහැ මේ පටේ කරගෙන ඕ කට්ටිය පින් ඩවුන් වෙන. Northeast පැත්තේ අප්පාමන්ට් ඇදී. අපාමඩ ගිහලා. Get out. යසයි Northeast පැත්තෙන් visuals තියෙනවා. යසයි Over there. යසයි යසයි හොමාරි ඔසේ 6.5 hours later. ඕ ස්නයිපර් කෙනෙක් ඉන්නවා ස්නයිපර් inbound sniper inbound get covers Location. හරියටම Southeast. east වලින් ඉන්නේ කර්නල් Sniper දැක්කා. අපි විෂුවල් ගත්තද Visual තියෙනවා building එක උඩ. හරි එයා අපේ විෂුවල් දෙන්න එපා Over there. නකෝ සවුත් ඊස්ට් කියන්නේ මගේ පැත්තෙන් ඉන්නේ 2 hours later. Three hours later. ඔක්කොම පඳුරු වලට ෂූට් කරනවා යකෝ ෂූට් කරනවා කොක්ටේල් දානවා ඉවරයි 2000 years later. මෙතනට කොක්ටේල් එක දැම්මොත් ඉවරයි උඹට ඕම බයිදනා නම් උඹ නිකමට හිතරවලු පැය ගානක් තිස්සේ පඳුරක් දිහා බලන් ඉන්න අපිට මොනවා හිතන ඇත්ත මම බාරගත්තා කොහොද වා නැද්ද කියන්නකො මෙතන 20 seconds කර්නල් ඉස්සරහා vehicle එක නවත්තලා තියෙනවා. ready check copy එකට අපි ගාවෙන් ඉස්සරහට move වෙනවා ඈ ගන්න එකට අපිට පෙට්‍රල් බෝම්බ වලින් ගහනවා මේ හැමතැනට හරි බම් පෙට්‍රල් නෙමෙයි දැන් මම ඇවිල්ලා ඉන්නේ පොඩ්ඩක් ඉඳපන්කෝ මම 255 පව කරා තව 10 second or 20 second hold කරන්න අපි එන equipment එක හෝල් කරන්න බෑ කමාන්ඩර් දැන් ඇංගිලා ඉන්නේ ඔයාලා පැත්තට සුදු පාට ටැංක් එකක් අප්‍රෝච් කරනවා ෆ්‍රෙන්ඩ්ලිස් ඕක සුදු නෙමෙයිනේ ඕක ක්‍රීම් පාටනේ කුණු වෙච්ච බඩු පාට ඕක හරිද let's move forward කරන්න move forward හරියටම ඩිරෙක්ෂන් හසලක ලොකේෂන් කියපන් ටක් ගාලා මට බෑ කර්නල් මාව නැගිටිනවා පව කරා හසලක ලොකේෂන් කියපන් ප්‍රයිවට් හසලක ඔතන සර්වයිවර්ස්ලා ඉන්නවද හසලක හරි හරි වගේ කර්නල්
ආරි රිටර්න් ෆයර් ගන්න රිටර්න් ෆයර් ගන්න fire active fire active තියන්න එපා යකෝ තියන්න එපා මරන්න හදන්නේ බිල්ලින පැත්තෙන් ගන්න බිල්ලින පාට නෝත් ඊස්ට් පැත්තෙන් ගන්න target down copy that reloading move get cover reloading enemy down kill මම මොකද්ද මම මේ කරන්නේ move enemy down සර් හතලක ආවා අසලක ඉන්නවනේ clear the area හතල කව කරපන් හතල කව එකක් දීපන් මම මැක් ගේ රීලෝඩ් කරනවා අසලක කව කරපන් කිව්වා මං කව වුණා ගියා බැනපන් roams comms deep එකන බලන්න රෝම් කොම්ස් දෙන්න එපා රෝම් කොම්ස් දෙන්න එපා මෙතන casualty ආ හරි all casualties recovered all මෙතන තව casualty කෙනෙක් ඉන්නේ tank incoming from which direction southeast copy that southeast grenadiers get ready explosive specialists get your rounds ready Bravo team regroup on me regroup on 272 regroup on me මෙතනට වරෙන් මෙතන කෝ මට 272 regroup එකක් කිල්ලුවා මම මේ මෙතන මෙච්චර දින්නේ අර එතන එකක් හිටියා නේද බා 287 වල ඉන්නේ කවුද කතා කරපන්කෝ බල්ලෝ private තුමාන් මෙතන ඉන්නවා මෙතන මෙච්චර දින්නේ කෝ අනිත් කට්ටියකෝ ground team මෙච්චරද wait මේ පඳුරස්සේ කීයක් ඉන්නවද එළියට වරෙන් කීයෝ මම මේගොල්ලෝ අරන් යනවා ෆ්ලයිට් එක ගාවට කොහමද ෆ්ලයිට් එක ගාවට රංගිලා බ්ලැක් ඔතන බංකර්ස් මොනවාරි තියනවද බංකර්ස් උත් නැහැ මෙතන බංකර්ස් නැහැ මට පේනවනේ ඔයාලා ඉන්න තැන බංකර් එකක් තියෙනවා ලොකු මට මුන් දෙනවා මෙතන එහා පැත්තේ abandoned building එකක් තියෙනවා hold abandoned building එකක් තියෙනවා hold position enemy tank IFM දෙකක් hold තියෙනවා position IFP එක කියලා cover හරි requesting permission for මේ පැත්තට south east පැත්තට move in casualty ගන්න කෙනෙක් casualty ගන්න south east move in south east වල තියෙන building එකට casualty අරගෙන building එකට casualty අරන් එන්න කියන්නේ උතන මේව කරන්න එපා එයාව drag කරන් south east යන්න කෝ soldier colonel ඇතුළට ගිහින් ඉස්සරහින් තියෙන පාළු අතහැරලා දාපු මේ බිල්ඩින් එකක් ඒක ඇතුළට යන්න ටක් ගන්න south east right there ගේන් කව කරනවා approach කරා ඔක්කොම double time එන්න මම කව කරනවා copy over ඔක්කොම එක පැත්තක කරවන්න ලේසි ප්‍රයිස් මේ පැත්තට වල ඔන් බැරි මේ පැත්තට safety position soldier මෙතන ඇතුලේ ඔක්කොම මෙතනට ඔක්කොම රීගෲප් වෙන හාසලක ඇතුලට වරන් හාසලක ඊට පස්සේ එළියට නම් කළා පඳුරක් අස්සටලා හිටු එක මොකද හිතන්නේ කොහොමද යද්දකි මේ මූ විතරයි ඉතුරුනේ නේ නෑ තව එක්කෙනෙක් ඉන්නවා කමාන්ඩ් ෆොක්ස් ඔයාලගේ වහල උඩ අපි දෙන්න හෙල්ලුනේ වත්තෑ කරනලු හරියටම ඔයාලගේ හැබැයි කර්නල් ආලෝක පොට්ටව ටිකක් පුඩිද මොකද rooftop enemy helo inbound no negative Fighter, we have no issues. I return to base. Good luck, guys. Copy that. Copy command. Thank you command. Move, you all need move. Move to the flare, fast. දකුණු හත පැත්තේ තියෙන Move on. අට්ටකින් කව එකක් ගන්න. Move on. දකුණු පැත්තේ තියෙන හට් එකට කවුට් එක කවර් එක ගන්න. Tank එක withdraw කරන්න, destroy කරලා withdraw කරන්න. copy that Tank එක withdraw කරන්න.
කට්ටියම හට් එක ඇතුළට එන්න කට්ටියම හට් එක ඇතුළට එන්න අනිත් අය ඔක්කොම හට් එක ඇතුළට එන්න මේසන් ටැංක් එක පේන තැනකට I have one enemy tank visuals. Enemy tank visual meter 200යි. Go 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 go. meter 200යි. meter 150යි. 150 ඔෆ්සර් එකට ඇවිල්ලා ඉන්නේ. ලයින් එකෙන් ආයෙත් එන්න withdraw කරන්න. position withdraw කරන්න. Get in fast fast. සීට් බෙල්ට් දාගන්න ෆාස්ට්. හරි මං යා බැක් කරන්න. ටක් ගාලා සීට් බෙල්ට් දාගන්න. Only. Enemy tank. Moving. Oh shit. මං නිසා විකුණන්න දෙයක්. අම්මෝ. Fight down. This is Conqueror 1. Mayday. We are it. Come on, focus down. Mayday. අයින්ට ගන්න. Oh. අතෝ නැගලා හිටපු එකෙන් බැස්සානේ මම FF වන්නේ කියලා යාසයි. පුළුවන් තරම් පාරවන් කැම්ප් එකකට ලං කරන්න. පුළුවන් තරම් පාරවන් කැම්ප් එකට යා ගන්න පුළුවන් වෙයි. පාරවන් එකට යන්න පුළුවන් වෙයි. මං හිතුවා මම සීට් බෙල්ට් දාගෙන නැහැ කියලා. Engine failure. Engine failure, but we can reach the... Yes. Command box down මොනවාද? කොහම ගියා මම මෙහෙ. Price for impact. price. සතුටින් ඉන්න. කමාන්ඩ් අතන මං හිතන්නේ. eject වෙච්ච පාර මම සපෝට් කරා. කමාන්ඩෝ ගන්න යන්න ඕනේ. ඔව්. I don't know bang. වගේ අතින් අඩේ වැඩ. කොපි හසලක ඉන්නවා. උඹලා බද්ද බං පඳුරු අස්සේ කර කෑම් කරලා ගහන්න එක කොංක ගහන්න. කෑම් කරලා one tap. කොංක ගහන්න වැන්ඩල් ගහන්න. වැන්ඩල් one tap ගහන්න. ආගේ heat signatures පේන්නම මේ පඳුරු අස්සේ. මේක අපිලගේ ඩක්ටේ අපිලගේ නීතිය අපිට හැමෙන්නේ ගහ ගන්න මු පිටිපස්සේ. හරියට මම ඒක ගහන්න පැහැදිලි කරා ඔය ලයින් එක හදනවා මේසන් උතන හරියට. මොකද උනේ මචං? ඒක අහන්නේ. චට්ටපට සත්තපඩි. ගර්ල් එනමීස් ලවට කරනකොට චුට්ටක් චුට්ටක් බය වුණා නේද? ඔව් ගන්න. දොර බය වෙලා බේට් කරලා ගැව්වා. අද එක කිල්ලයක්වත් තියනවද? එකෙට්ටවත් තියාගත්තද? නෑකන. කාටවත් තිබ්බේ නෑනේ. නෑකන. කවුද යකෝ? මගේ කටට දුන්නේ. අද කිල්ස් තියලා ඉන්නවද? කීයක් තියෙනවද? කීයක් තියෙනවද? එක ගහ ගන්න බැස්සේ උන් සෙට් එක මෙලෝ රහක් නෑ. පිස්සෝ පිහාට්ටෝ වගේ. හරිද? ඒ ඕහේ යනවා කිසිම ෆෝමේෂන් එකක් නෑ. මං පිටිපස්ස බලන්න කිව්වනේ හසල ගොයාට. ඔව් ගන්න. මං දැක්කේ නෑ උනාට මම පිටිපස්ස බලනවා දන්නවද? මම ඒකත් නෝට් කරන් හිටියේ. අන්තිමට මම්මයි පිටිපස්සත් බලාගත්තේ. ප්‍රයිස් මම්බර කිව්වනේ ඒක මරු බලන්නේ නෑ පිටිපස්ස බලපන් කියලා. yes ගා. ඒක තමයි කියන්නේ හරිද? ඔබ පිටිපස්ස බැලුවේ නෑ පිළිගන්නවනේ? ඔව් ගන්න. අන්තිමට මම්මයි පිටිපස්සත් බැලුවේ. හරිද? කොබන්න පොඩ පිටිපස්ස හරියම් බලන්න. ඔබ මේ හසලක මොකක්ද දන්නේ MOS එක කරන්න. හසලක දැන් තමස මොකක්ද තෝරගන්න ඉන්නේ MOS එක. දැන් හෙට තමසක MOS day එක. මේ මැෂින් ගන්න හැබැයි මෙහෙමයි. ඕක තෝරගත්තොත් මුළු ජීවිත කාලෙටම ඔතනින් එහාට ජීවිතයක් නැහැ. මේක අපිලගේ ඩක්ටේ අපිලගේ නීතිය අම්මට හැමෙන්නේ නැහැ. ආපහු කවදාවත් කාබයින් එකක් අතටවත් ගන්න හිතන්න එපා. හරි ගන්න. හරිද? ආපහු කාබයින් එකක් වාට ගන්න වෙන්නේ අර තියෙන අපි තමයි හොඳටම කරලා තියෙන්නේ. කොම් පාස් වෙලා ටාස්ක් ෆෝස් එකකටවත් ගියොත් තමයි යා. හරි ගන්න. එහෙම යයි කියලා. හරිද? මේ මෙන්න මන් මේ දන්නවා මැෂින් ගන්න උගන්නන්නේ කවුද කියලා? නෑ කරන. අර සයිමන් රයිලි කියලා එකක් කිව්වා. Oh no. Good news. මම තමයි මැෂින් ගන්න ඉන්ස්ට්‍රක්ටර්. බංකර් කෝස් එකක් තියෙන එක. ඔව් බංකර් කෝස් එකක් තියෙන මේගොල්ලෝ දැක්කලා තියෙනවා.
පුරුදු කරන කට්ටිය. මම තමයි මැෂින් ගන් උගන්වන්නේ. මැෂින් ගන් ඉන්ස්ට්‍රක්ටර්. ඔව් කමාන්ඩ් ෆොක්ස්. අනිත් එක මූ කාගෙන් අහගෙන සප්‍රෙෂන් එකක් දාගෙන ඉන්න සප්‍රෙසර් දාන්න කිව්වේ නෑ මම. ඒ වෙලාවේ අපිට කිව්වා සාජන් සප්‍රෙෂර් එකක් දාගන්න ඔව් කියලා. මම හරි ඒ නගා. ෆස්ට් ඒක මිසක් ඒක බාබා පඳුරු ගානේ läගලා අහුවෙන්නේ නෑ. පඳුරු ගානේ ඇවිලා පඳුරු බලන්නානේ පඳුරු කරන්න බෑ ආපහු. පඳුරු කන්න. පඳුරු ගානේ ඔමරි කර ඉන්න අරුන් ගහද්දි. පඳුරු ගානේ ඔමරි කරනවා කොල්ලෝ ගහනවා අර ඌ වෙඩි තියා ගන්නවා මූ පඳුරු අස්සල්ලා බලන් ඉන්නවා කොංක ගහන්න ඔය එක. හසලකට හැබැයි මෙඩිකුත් කරා නම් හොඳයි කියලා හිතුවා. පඳුරු. ඇයි ඒ? නෑ ඉතින් බෑක් එකේ ඉන්න දක්ෂයි. පඳුරු අස්සල්ලා. අඩ මූට අන්න කාඩ් එක. පඳුරු හතර. අන්න කාඩ් එක හරි ඔන්න හසලගේ කාඩ් එක හරියා. මම දැම්මේ නෑ. පඳුරු හසලක මම දැම්මේ. හරිද? පඳුරු හසලක. හරි. හරි නේද හසලක එන. පළවෙනි මිෂන් එකේම කාඩ් එකක් ගහගත්තා. සන්තෝෂයිනේ? ආයේ වෙඩ කරන මේ ඉන්නේ හට්ට තවුඩි. මේ හට්ට තවුඩි පඳුරු හසලක මේ ඉතිගබත් පඳුරු මේ රයිස් රයිස් ඔව් මට තමයි හැබැයි තාම එහෙම නමක් නැහැ ගෝස්ට් ජේ ගෝස්ට් උඹලා මට කියන්නේ උඹලා මට මේ මට කියන්න නැති මොකක් හරි නමක් තියෙනවද ඒක ඇහෙන්න කියන්නේ නැති මොකක් හරි එක බෝධි එනවා මොකද කියහකෝ අර කියන්නේ කුරන්න එපා කවුද බස් දාන්නේ ඇහෙන්න කියහකෝ එහෙම කියන්නේ ඇහෙන්න කියහකෝ පඩි කපලා පඩි කපන්න